ඔයාලට පෙන්නන්න යන්නේ ලංකාවේ හදන එන්ජින්. කියන්නේ අපේ ලංකාව තුල හදන එන්ජින්. විකුණලා තියෙන ලංකාවේ ප්‍රසිද්ධම යතුරුපැද විකුණුම් ආයතනයකින් ඒකත් කියන්න. සේල් කරන්න ඕමනාවට ගරාජ් එකට ගිහිල්ලා අටවලා තමයි දීලා තියෙන්නේ. බලා ගන්න බයික් එක. ඉතින් මේ තියෙන එන්ජින් එක ටැබට් කවරේ නම් බලාගත්තාම ඒකේ තියෙන්නේ සම්පූර්ණ ගම් විතරයි. ඒකේ රබර් එකක් නැහැ. රබර් නැතුව රබර් තියෙනවා. රබර් වලට ගම්ම දාලා හයි කරලා තියෙනවා. ඉතින් රබර් දාන්න ඕනේ නැහැ. මේවට ගම් දාලා හයි කරලා නම් ඉවරයි. ඉතින් දැන් බලමු හෙඩ් එක ගලවන ගමන් තියෙන්නේ. උඩ එහෙම නම් යට කොහමද කියලා ඉතින් හිතන්න දෙයක් නැහැනේ. දැන් මේක ස්ටාර්ට් ගහලා තියෙන්නේ. ඉතින් මේකට ඇඩැප්ටර් ගහලා ඔරිජිනල් විදිහට හදන්න තිබ්බ එන්ජින් එක ස්ටාර්ට් ගහලා තියෙන්නේ. ඒකත් හරි. ඊළඟට බලමු මේක ඇන පොටවලුත් ගිහිල්ලා තියෙන්නේ. ඒවත් ගහලා එතකොට ඇන කපලා දාලා ඇන කොට කරලා දාලා එක එක විදිහට හදලා තියෙන්නේ. දැන් අර පෙන්නන්නම් ඒ කපලා යනත් ඔය තියෙන්නේ ඇනේ පොට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ අනිත් ඇනේ කපලා හදලා තියෙන්නේ. ඉතින් ඔය ටික දැන් ඊටු ටික බලමු ගෑස්කට් එකේ තත්ත්වය කොහොමද කියලා. මේ ඇත්තටම මේ ප්‍රසිද්ධම ආයතන වලින් විකුණපු බයිසිකල්. ලංකාවේ ඉදවල හොඳයි කියලා ගන්න බයිසිකල් තමයි මේවා. මේ ගෑස්කට් එක මෙතනින් ඉස්සිලා තියෙන්නේ. ඒ කියන්නේ හෙඩ් එකත් ඉස්සිලා තියෙන්නේ. දැන් හෙඩ් එකේ වතුර ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා දුඹුරු පාටට පේන්නේ. ඔතනින් වතුර ලීක් කරලා යනකොට ඔක්කොම ගැලවිලා තියෙනවා. හෙඩ් එකේ මිලිමීටරයක් බෝර එක හෙඩ් එක අතර හිඩසක් ඇවිල්ලා තියෙන්නේ. අද වෙලා තියෙන පුළුවන් හෙඩ් මේ එච්චර හීට් එකකින් දුවනකොට. දැන් බලන්න ඔයාලා හෙඩ් එක උස්සපුවාම ගෑස්කට් එකේ තත්ත්වය බලන්නකො. අනිවාර්යෙන් ගෑස්කට් අවුලක් ඇති හොඳටම. ඉතින් ඔය තියෙන්නේ ගෑස්කට් එක. ඉතින් ඒකට ගෑස්කට් එකක් කියන්න බෑ. ගෑස්කට් භාගයක් තියෙන්නේ. මේ රුපියල් 1000 ගානට 2000 ගානට තියෙන පැකින් සෙට් එකේ එන චයිනීස් ගෑස්කට් එක. ඒක තමයි දාලා තියෙන්නේ. මේ ගෑස්කට් ගිහිල්ලා මේ හැමතැනම වතුර එළියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් 10 ගෑස්කට් දාලා හයි කරන්න එපා. ඔයාලට මාස 2-3ක් යනකොට මේ ඉරනවා තමයි වෙන්නේ. ගෑස්කට් එක දිය වෙනවා වතුරට. දිය වෙලා කූලන්ට් ඔක්කොම එළියට යනවා. ඉතින් හෙඩ් ඇද වෙනවා, යන පොටවල් යනවා, ඔක්කොම ටික වෙනවා. ඔය ගෑස්කට් එකකින් එන්ජින් එකක් හයි කරොත්. මේ වෝටර් පම්ප් එක දාත්තේ බලන්නකෝ ඉතින්. මේ වෝටර් පම්ප් එකකින් බයිසිකලයක් දුවන්න බෑනේ. ඉතින් ඔහොම තමයි දුවලා තියෙන්නේ. දිරලා වෝටර් සීල් ගිහිල්ලා එළියෙන් ගම් දාලා මල ඇද වෙලා ඉතින් වතුර වැඩ ගන්න. ඉතින් හොඳ ස්පොකට් එකකුත් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන් ස්පොකට් එකත් එහෙමම වෙන්න ඕනේ බයිසිකලේ දුවපු තත්ත්වෙට. ඉතින් කන්තිමට ගත්ත කෙනා අමාරු වෙట్లా ඉන්නේ. ඉතින් එයාට ලක්ෂ ගාණක් නැති වෙන වැඩක් වෙලා තියෙන්නේ. සම්ප් එක ඔන්න ගලවපුවාම බලන්න. මේක තමයි සම්ප් එකේ තත්ත්වය. පේනවනේ ගම් දාලා ගම් නාවල හයි කරපුවාම ඕක තමයි වෙන්නේ. සකර එක බ්ලොක් වෙනවා. ඉතින් මේකේ ඔයිල් වැඩ කරන්න ඊට පස්සේ බෙයාරින් යනවා, හෙඩ් යනවා. මේක ඇතුලේ ඔයිල් නෙමෙයි, ඔයිල් දන්න කාලෙකින් මාරු කරලා නැති එන්ජින් එකක්. මේකේ ඔයිල් වෙනුවට තියෙන්නේ ග්‍රීස්. ඉතින් මේ බලන්න ඇඟිල්ලකට අපි දැන් මෙහෙම කරලා ගත්තොත් මේකේ එන්නේ ඔයිල් නෙමෙයි, ග්‍රීස්. කියන්න බලන්න. එන්ජින් වල තත්ත්වය ඉතින් ජීවිතේට සර්විස් එකක් දැකලා නැහැ, ග්‍රීස් තියෙන්නේ. ඒ ඔයිල් නම් පෙරෙන්න එපා. මේවා ඇලිලා තියෙන්නේ. ඉතින් කවදාවත් මෙහෙම බයිසිකල් දුවන්න බෑ. මොනක් මරාල කරන්නේ ලංකාවේ අයම තමයි.